ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද කැන්දගොල්ල ගිනිකටුගල්ල අසේල ගුරුතුමාගේ නිවසේ මේ පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියේ පටිගත කරනවා. ඉන් අනතුරුව ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රූපවාහිනිය ඔස්සේත් අන්තර්ජාලය ඔස්සේත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සලස්වනවා. මේ මහඟුණීය පින්කම දායකත්වයේ දරන්නේ බොරලන්දේ නැන්දා සහ මාමා සහෝදර සහෝදරියන් පිරිස. ප්‍රධාන හේතුව ගිනිකටුගල්ල නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික තරුණ සේවා නිලධාරී පියසේන මැතිතුමා මිය පරලෝ ගිහිල්ලා මාසයකට ආසන්න කාලයක් වෙනවා. එතුමාට පින් පමුණුවන්න එතුමාගේ බොරලන්දේ සිටින නැන්දනිය මාමා දැන් ඇත්තෝ වරකාපොළ තමයි සිටින්නේ. ඉතින් ඒ පින්වතුන් මට දුරකථනයෙන් කතා කළා මේ පින්කම රූපවාහිනියට ගන්න ඕන කියලා. ලෝකේටම මේ ධර්ම දේශනාව අහන්න සලස්වලා පියසේන මහත්මයාට පින් අනුමෝදන් කරන්න ඕන කියලා කතා කළා. ඉතින් පියසේන මහත්මයා මගේත් ගුරුවරයෙක් නිසා මම ඒක ඉතාමත් සතුටින් බාරගත්තා. පින්වතුනි, මේ සංසාරේ ගමන් කරද්දී අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ මව් මැරිලා ගලා ගිය ලේදාර මේ කඳුළු අම්මට ආදරෙයි, අම්මා මැරිලා. එතකොට අඬනවා වැටෙන කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. සමහර ගෙවල් වල අම්මලා මැරෙනවා දරුවෝ චූටි. අම්මා කෙනෙක් වෙනුවෙන් ඔවුන්ට අඬන්න සීකල්පනාව නැහැ පොඩි. ඒ වගේ ජීවිත කොච්චරද? දැන අම්මට ආදරෙන් ඉඳිද්දී අම්මා මැරෙනකොට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. සාගරේ කියන්නේ අපි මුහුද ළඟට ගියොත් අපිට මුහුද පේන්නේ ඇහැට පේන ටික විතරයි. එතනින් එහා මේ මහා සාගරය කොයි තරම් සුවිසල්ද? එච්චර අඬලා කඳුළු වැටිලා තියෙනවා. එච්චර අම්මලා මැරිලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංසාරේ ගමන් කරද්දී අපි අඬන කඳුළු පියා මැරිලා සතර මහා සාගරේ ජලයට වැඩි. උට දැනුවත්වම පියා මැරිලා. තුර කොයි තරන්නම් තාත්තලා සංසාරේ මැරිලා ඇතිද? කොයි තරන්නම් පීතෘ සෙනෙහෙන් හඬලා ඇතිද අපි? දැන් මෙහි අපි ගත්තොත් එහෙම ගුණදාස පියදාස මේ පියසේන මහත්මයාගේ සහෝදරෙක් මැරුණා. මැරෙනකොට එදා එක දරුවෙක් කුසේ හිටියේ, එක දරුවෙක් චූටි. ඒතර ඔවුන්ට තාත්තා වෙනුවෙන් අඬන්න කඳුළු නැහැ ඒ කාලේ. උන් දන්නේ නැහැ. ඒතර ඒ වාගේ ජීවිත කීයක්, අඬපු නැති ජීවිත කීයක්ද? අඬපු ජීවිතවල විතරක් කඳුළු සතර මහා සාගරේ ජලයට වැටි. එච්චර අඬලා, එච්චර මැරිලා තියෙනවා. අපේ ගෙවල් වල එච්චර මැරිලා තියෙනවා. සංසාරේ එච්චර මැරිලා තියෙනවා. තමන්ගේ දරුවෝ මැරිලා, දුව මැරිලා අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. පුතා මැරිලා අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. ස්වාමියා මැරිලා අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. බිරිඳ මැරිලා අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. කොයි තරම්නම් අඬා, කොයි තරම්නම් වැළපි, කොයි තරම්නම් ශෝක කර මේ සංසාරේ අපි යනවාද? එක්කෙනෙක් මැරිලා තමන්ගේ පුතාලා දෙන්න එක තැන ඝාතනය වුණ එකෙන් අර මෑණියෝ කම්පා වෙලා ශෝක කර මතක් වෙන ගානේ කඳුළු සලසලා කොච්චර කාලයක් හිටියද? මේ ජීවිතේ එක දරුවෙක් දෙන්නෙක් මැරිලා. සතර මහා සාගරේ ජලයට වැඩි දරුව වෙනුවෙන් අඬපු කඳුළු කියනකොට මගේ අම්මෝ මේ දීර්ඝ සංසාරේ කොයි තරම්නම් මරණ වෙලා තියෙනවද? ඔන්න ඔය සංසාර පුරුද්දට තමයි අපි තව තවත් අඬා යන්නේ.
අඬා වැළපි ශෝක කර කර කඳුළු සලසලා යනවා. ඉවරයක් නැහැ. මතක තියාගන්න ඔය සතර මහා සාගරයට අපිත් මේ ජීවිතේ කවදා හරි ආයෙත් කඳුළු එකතු කරනවා. ඇයි? අපි ගොඩාක් ආදරේ නම් අපේ අම්මට කවදා හරි අම්මා නැති වෙනවා. තාත්තට ආදරේ තමයි කවදා හරි තාත්තා නැති වෙනවා. ස්වාමියාට ආදරේ තමයි බිරිඳට ආදරේ තමයි කවදා හරි වුන් දාලා යන්න වෙනවා. දරුවන්ට ආදරේ තමයි කවදා හරි දාලා යන්න වෙනවා. මතක තියාගන්න අනිවාර්යෙන් අපි මැරෙනවා. මැරෙනකොට අඬනවා කවුරු හරි. කොහේ හරි කෙනෙක් කඳුළු සලනවා. ආයෙත් අර සතර මහා සාගරී ජලස්කන්ධය වගේ තියෙන කඳුළු ගංගාවට කඳුළු එකතු කරනවා. ඉවරයක් නෑ මේක. hina වෙවි විහිළු තහළු කර කර කඩපිල් වලට එකතු වෙලා බුලත් පිට කාගෙන ඕපදූප දේශපාලන කතා කර කර හිටියට මේ සංසාරෙට වැටෙනවා. ඔබ සංසාරයෙන් නිදහස් වෙලා නෙවෙයි සිටින්නේ. ඒ නිසා කල්පනා කරන්න මේවා. පියසේන මහත්මයා නැති වුණා. එක්කෙනෙක්ගේ මරණයෙන් ගොඩක් අය ශෝකයටපත් වුණා. වැළපුණා කඳුළු සැලුවා. මරණයට එක එක ගවයාව ගෙනියනවා වගේ අපේ ගෙවල් වලින් එක එක්කෙනා මාරයා අරන් යනවා. එක එක්කෙනා මාරයා අරන් යනවා. මේ සංසාරේ ආයමත් ඉපදෙනවා. කඳුළු සලන ලෝකෙන් කොහොමද අපි නිදහස් වෙන්නේ? ඊට පස්සේ මැරුණට පස්සේ අඬනවා ආයි ඉපදෙන්න, ආයි අපි ළඟ එන්න, අපිත් එක්ක ඉපදෙන්න, ආයෙත් මගේ සහෝදරයා වෙන්න, මගේ පුතා වෙන්න කියලා අඬනවා. මම ළඟදීන් හිතවත් නිවසකට ගියා දානෙට නිබනට. ප්‍රියමනාප එකම පුතා නැති වෙලා. ප්‍රියමනාප එකම පුතා නැති වෙලා. මම පෙන් වඩන්න කලින් කිව්වා පොඩ්ඩක් ඉන්න. පෙන් වඩන්න එපා. දැන් ඔයාලගේ අම්මගේ හිතේ තියෙන්නේ පුතා ඔයා එන්න, ආයෙ එන්න. තාත්තගේ හිතේ තියෙන්නේ පුතා ආයෙ එන්න. බිරිඳගේ හිතේ තියෙන්නේ ස්වාමියාට මහත්තයා ආයෙ එන්න. දරුවන් හිතේ තියෙන්නේ අප්පච්චි ආයෙ එන්න. ඔය හිතෙන් පෙන් වඩන්නේ. මං කො මතක තියාගන්න අඩු වයසින් කෙනෙක් මැරුණොත් පුතෙක් අහිමි වෙන අම්මගේ කර්මී, පුතෙක් අහිමි වෙන තාත්තගේ කර්මී ඇස්පන අපිට, බිරිඳට තරුණ වියේම ස්වාමියා හිමි වෙන, දරුවන්ට චූටි වියේම තාත්තා අහිමි වෙන සහ තාත්තාගේ ඒ පුතාගේ අඩු වයසින් මැරෙන කර්මය කියන ඔය ඔක්කොම එකතු වෙච්ච තැන තමයි අඩු වයසින් මැරෙන්නේ. අර ඔක්කොටම තියෙනවා ඒ කර්මය. අම්මට තියෙනවා දෑහින් පුතාගේ මරණය දකින්න කර්මය. තාත්තටත් තියෙනවා. ස්වාමියා නැති වෙන කර්මය අරයට තියෙනවා. ඔක්කොම එකතු වෙලා එක්කෙනෙකුට වැරද්ද පටවන්න බෑ. ඔහොම ඉඳගෙන පැන් වඩනවා ආයෙත් එන්න. එතකොට ආයෙත් එන්න කියන්නේ ඔය සෙට් එකම ඔය පිරිසම ආයෙකතුනොත් වෙන්නේ මොකද්ද? ආයෙත් අඩු වයසෙන් මැරෙනවා. ආයෙත් විඳවපන් කියලා. මං කිව්වා ආයෙ විඳවන්න එපා. මෑණියන් කිව්වා මෑණියනි පුතාගේ වියෝගයෙන් අදත් අඬනවා. පැන් වඩන්න පුතේ මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වේවා කියලා. එතකොට ඔයාලා ඔක්කොම එකට එකතු වුණොත් ඔය කර්මය එන්නේ. ඔයාලා සීසීකඩ ගියොත් ඔය කර්මේ සීසීකඩ යනවා. උදාහරණයක් මං ගත්තොත් සීවලී කුමාරයා අවුරුදු 7යි මාස 7ක් අම්මගේ බඩේ හිටියනේ. හේතුව කලින් ජීවිතේ අම්මා තමයි ප්ලෑන් එක දුන්නේ පුත්‍ර රජුරවන්ට අසවල් රාජ්‍ය අල්ලන්න රාජ්‍යයේ දොරටු ටික වහන්න කියලා. අම්මා උපදෙස් දුන්නා පුතා දොරටු වහලා මිනිස්සු ඇතුලේ ඉර කළා. යම් දවසක ඒ අම්මා වෙනවද? ඒ පුතාම වෙනවද? ඒ පුතා බඩට ආපු ගමන් දරුවා බිහි වෙන්නේ නැහැ. ඉර වෙනවා. ඒ අම්මයි පුතයිම එකතු වෙන්න ඕන. පැහැදිලිද මං කියන එක?
ඒ වගේ සමහර කර්ම තියෙනවා ඒ කට්ටියම එකතු වුණොත් තමයි විපාක දෙන්නේ. ඒ නිසා අපි කෙනෙකුට හදිසි අනතුරකින් මැරිලා ඔය වාගේ මරණයකදී අඬ ආයෙන්ට අපි අතර ඉපදෙන්න කියන්නේ අර මේ ජීවිතේ ලැබපු අත්දැකීමම ඒ ශෝකයම ඒ වැළපීමම ආයෙ ජීවිතයක ලබනවා. එපා ඒ ශෝකය ආයෙ සංසාරෙට ගන්න. පුතා මැරිලා ශෝක වෙන සංසාරයෙන් නිදහස් වේවා කියලා. ඊළඟට ස්වාමියාට බිරිඳ පැන් වඩනවා පින් දීලා ඔයා සසරෙන් නිදහස් වේවා කියලා. දරුවෝ පැන් වඩනවා තාත්තා වෙනුවෙන් තාත්තේ ඔයා සසරෙන් නිදහස් වේවා කියලා. ඒ වගේ ඒ කර්ම සහිත සංසාරේ නිදහස් වීම හිතේ පිහිටුවාගෙන මේ පින් දීලා පැන් වඩන්න කියලා මම කිව්වා. නැත්තම් ශෝකේ මිනිසුන්ගේ මරණයේදී ශෝකය ආවට පස්සේ මිනිස්සු දන්නේ නැතුව ප්‍රාර්ථනා කරන දේවල් භයානකව සංසාරෙට එනවා. තාත්තට ආදරෙන් හිටපු දුවෙක් හිටියා. ගොඩක් ආදරෙයි. තාත්තා මැරෙන වෙලාවේ ළඟට ගිහිල්ලා තාත්තා උසුම අදිනවා. තාත්තේ ඔයා මගේ බඩට එන්න. එයා ළඟතින් බැඳපු දුවෙක්. ඔයා මගේ දරුවෙක් හරි වෙලා මගේ බඩට එන්න. ඔයා නැති ලෝකයක් මට එපා කියලා තාත්තා අල්ලගෙන ඇඬුවා. අඬ ඉඳින් තාත්තා මැරුණා. මැරිලා තාත්තා ඉපදුනේ ලේබොන යක්ෂයන් අතර. ලේබොන යක්ෂයන් අතර ඉපදිලා කරක් ගහ ඉන්නකොට මෙයා දැක්කා දුව. ඒකට ඔකට අවුරුදු ගාණක් ගිහිල්ලා. දැන් දුවට වයසයි. අවුරුදු 40ක් 50ක් වගේ. දැන් දරුවෝ හදන කාලයක් නෙවෙයි. අර යක්ෂයා කල්පනා කළා මා දරුවෙක් වෙලා ඉන්න කිව්වනේ බඩට ගියා. તો ලේබොන යක්ෂයෙක් බඩට ගියාට පස්සේ එයාගේ ඇඟේ ලේ ධාතුව අර යක්ෂයාගේ ඇඟට උරනවා. අපි වතුර ටිකක් හෙල්ල තියෙන තැනක පුළුන් කැල්ලක් තිබ්බොත් ඒ වතුර ටික පුළුන් කැල්ලට උරලා ඉන්නේ. ඒ වගේ ලේ උරනවා ආරයන්. එයා හිතලා නෙවෙයි. එයාගේ ඇඟට උරනවා. අර කිල්ල අර මේ කාන්තාව ඇටසැකිල්ලක් වුණා. බෙහෙත් කරනවා හරියන්නේ නැටසැකිල්ල. අනේ දවසක් පිරිත් කිකේ ඉන්නකොට ආරූඪ වෙලා කියනවා. ඇයි උඹ මට එන්න කිව්වේ? දැන් මං යන්නේ. මං උඹේ බඩේ ඉන්නේ. ලේබොන යක්ෂයෙක්. දැන් හන්දියක් ගානේ දේවාල වලට වැඳ කට්ටඬින් හොයා මාව සුව කරන්න කියන තමන්ගේම තාත්තා ගැට ගහලා බෝතලයකට දාන්න කියලා දුවම යනවා. එදා ඇඬුවේ කවුද? ළඟට වරෙන් කියලා කිව්වේ කවුද? දන්නේ නැතුව ඒ වෙලාවේ දුකට හිතේ දුකට කියන දේවල් හරිම භයානකයි. ඉතින් ඒ නිසා කවුරු හරි අපි ආදරය කරන කෙනෙක් මැරුණොත් ආදරය කරන කෙනෙක් අපේ ජීවිතෙන් ඈත් වුණොත් අපිට දුකක් එද්දී අපි මේ දුක් සහිත සංසාරයෙන් නිදහස් වීමම පතන්න ඕන. අනේ මේ සසර නම් පතන්න එපා. මේ පියසේන මහත්තයාගේ ජීවිතේ ඒ වෙච්ච දේවල් කියන ඒවා කැටි කරලා ගත්තොත් තනියෙන් එක මොහොතක හිතුවොත් එහෙම පිස්සු හැදෙන්න තරම් දේවල් වලට ඒ අය මුහුණ දුන්නා. සහෝදරු එක තැන එක්කෙනා දෙන්න ඝාතනය වුණා. ඊට පස්සේ ඒවා හිතට නොදැනෙන්න පුළුවන් සහෝදර ප්‍රේමීය සහෝදර බැඳීම නැත්තම් කියලා. නමුත් ඒ පවුලේ අයට ලොකු සහෝදර බැඳීමක් තියෙනවා. පියසේන මහත්තයාගේ පවුලේ අයට ලොකු සහෝදර බැඳීමක් තියෙනවා. අපි ඇස් වලින් දැක්කා. ඒ නිසා ආදරේ වැඩි තරමට දුක වැඩි. බැඳීම වැඩි තරමට දුක වැඩි. ඊට පස්සේ දැන් ඔයාලා රූපවාහිනිය බලනවා. චූටි ලස්සන කෙල්ලෝ නටනවා සින්දු කියනවා. ආදරේ දෙනවා. ඔය අපිට බාහිරින් ඉඳලා ඒ චූටි ළමයිට ඉච්චර ආදරේ නම්
ඒ අම්මලා තාත්තලා කොයිතරම් ওই දරුවන්ට ආදරය ඇතිද? අනේ ওই දරුවන්ට කරදරයක් වුණොත් ඒ දෙමව්පියෝ කොහොමද වහවන්නේ? ආදරේ වැඩි තරමට දුක වැඩි. පුළුවන් නම් සංසාරයෙන් නිදහස් වෙන්න බලන්න. මව් නොවුන කෙනෙක්, පියා නොවුන කෙනෙක්, සහෝදර සහෝදරියෝ නොවුන කෙනෙක් ලෝකේ නැහැ. සොයා ගන්නට දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් පින්වතුනි ඒ නිසා අඬනකොට වැළපෙනකොට ඒ අඬන වැළපෙන දුකින්ම ගොඩ එන්න වැටුණ වලෙම්ම කියන්නේ මං කියන්නම් කතාවක්. එක්තරා තාත්තා කෙනෙක්, ඒ කියන්නේ රජ කෙනෙක් දරුවෝ නැතුව හිඳලා බාරහාර වෙලා නොයික් පුදු පූජාවල් තියලා දරුවෙක් ලැබුණා. ආයේ ලෝකයක් නෑ පිය රජුරවන්ට පුත්‍රයා තරම්. ඊට පස්සේ නේමිත්ත පාඨකයෝ නම් තබන දවසේ කිව්වා මහරජ මහ භයානක විපත්තියක් පේනවා. රජුරවන් පුදුම විදිහට බය වුණා. මොකද්ද කියලා ඇහුවා. රජතුමනි මේ පුත්‍රයා වතුර නැතුව මැරෙනවා කියලා තමයි කිව්වා අපිට මේ අංග ලක්ෂණ වලින් පේන්නේ. ඔබගේ පුතා මැරෙන්නේ වතුර පිපාසයෙන් කියලා. මහරජුරෝ මේ සෑම මුළු රාජ්‍ය පුරාම පැම්පොකුණක් පේන විදිහට පැම්පොකුණු හැදුවා. ඒ අතර පැම් පින්තාලි තිබ්බා. කවදාවත් දරුවා තනියෙන් ගමනක් යවුවේ නෑ. ඒ යන පෙරහැරේ පැන්කල 150ක් අරන් වෙනම සේවක පිරිසක් යනවා. රජතුමා හැම වෙලාවෙම පුතත් එක්ක යනවා. දැන් පුත්‍රයාට වයස අවුරුදු 20ක් විතර කියන්න. එතෙක් එක දවසක්වත් තනියෙන් යවලා නැහැ. ඊට පස්සේ එක දවසක් අවුරුදු 20ක් විතර ගිය තැන රජතුමාට එක්තරා හදිසි කටයුත්තක් යෙදුණා. එදා පුත්‍රයා උයන් කිලීට යනවා මාලිගාව ඉඳලා ඔය මේ උද්‍යානයට යනකොට තාත්තා කිව්වා පුත්‍රයේ ඔබ අද තනියෙන් යන්න. අවුරුදු 20ටම තනියෙන් යවලා නැහැ. එදා තනියෙන් එතා පිට ගියා. අර විදිහටම පැන්කල් 150ක් කරන් පෙරහැර යනවා දැන්. හන්දියක් ගානේ පැන්කලයකට පැන්කලයක් පේන. පැම්පොකුණක් පේන. ඒ රාජ වීදියේ රාජකුමාරයා යනවා. ඒ යනකොට මිනිස්සු බලනවා රාජ ඓශ්වර්යය. බල උඩ බල ඔරුවර සම්දිනවා. ගරු කරනවා, බුහුමන් කරනවා. එදා එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔකිත් චක්කු බිමට යොමු කරපු ඇස් ඇතිව ඒ වීදියේ වඩිනවා. ඉතින් ඔක්කොම මේ කුමාරයා දිහා බලාගෙන ඉන්නකොට අර පසේ බුදුරජාණන් වහන්සේ විතරක් බිම් බලාගෙන යන්නේ ඔහුට ඇල්ලුවේ නැහැ. රිස්සුවේ නැහැ. නුරුස්සුවා. ඔහු රාජමාන්නෙන් ඇතා පිටින් බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ පැන් වළඳන පාත්‍රේ ඇරම් බිම පොලේ ගැහුවා. පාත්‍රේ කොටු කළා. උඹ මන් දිහා බලන්නේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ හිසෝසවල බැලුවා. අනේ මේ හිස් පුරුෂයා නැසුණා නෙව කියලා. එතකොට කුමාරයාට හිතුනේ තරහා ගියා කියලා පසේ බුදුරජාණන් වහන්සේට. කිව්වා ඇයි උඹ මට මොනවා කරන්නද? මම කිසවච්ච රජුරන්ගේ පුත්‍රයා. පසේ බුදුරජාණන් වහන්සේ හැරිලා ආහපහු ටික දුරක් වැඩලා ආකාශයෙන් ගන්ධමාන පර්වතයට වැඩම කළා. අර පුත්‍රයා ඇතා පිට නැංගා. ඇතා පිට නගිනකොටම පිපාසයක් ආවා. වතුර අරන් වරෙල්ලා කිව්වා. අර පැන් කල 150ම වතුර ඉඳිලා. කර්මය තියෙන වතුර පේන්නේ නැහැ. පින්තාලි වල පැන් හිඳිලා. පැන් පොකුණු වල පැන් හිඳිලා. තියෙන පැන් පේන්නේ නැතුව ගියා. කර්ම ශක්තිය තියෙන වතුර පේන්නේ නැතුව ගියා. පිපාසෙන් වෙවුලලා ඇතා පිටින් වැටිලා මැරිලා ගියා. රජ්ජුරුවන්ට පණිවිඩය ආවා පැම් පිපාසෙන් පුත්‍රයා මැරුණා කියලා. මාලිගාව කම්පණයටපත් වෙන්න පුතාගේ නම කියලා කෑ ගැහුවා.
එහෙ මැස් දෙක පියාගත්තා. පියාගෙන මම මේ කෑ ගහන්නේ අඬන්නේ ශෝක කරන්නේ ඇයි කියලා මොහොතකට හිතුවා. පුතාට තියෙන එච්චරම ආදරේ නිසා. එච්චරම ආදරේ නිසා. ඒ වෙලාවේ මැස් දෙක පියාගෙන හිතට දැඩිව කිව්වා මම මෙච්චර දුක් විඳින්නේ තවත් කෙනෙකුට බැඳුන නිසා නම් තවත් කෙනෙකුට තියෙන බලවත් ආදරේ නිසා නම් ඒ බැඳීම බලවත් ආදරේ මට සසරේ එපා 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 එපාමයි කියලා. ඒකමයි පුතා මතක් වෙන ගානේ හිතන්නේ බැඳීම එපා කියලා. ඔබ දන්නවද එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා තවත් කෙනෙකුට බැඳෙන්නේ නැහැ. අත්හැර ගන්න බැරි ප්‍රේමය හටගන්නේ නැහැ. ඒ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සංසාරේ එක ජීවිතයක තියෙනවා උම්මාදනී කියලා එක ස්ත්‍රියක් මේ අපි මහ බෝධිසත්වයෝ ඒ ස්ත්‍රිය දැකලා බෝධිසත්වයන්ට හිත උමතු වුණා. පිස්සු වගේ හැදුනා. කියන්නේ දොඩවන්න ගත්ත බෝධිසත්වයෝ. ඒ ස්ත්‍රියගේ නම කියා. ඒ ස්ත්‍රිය අයිති සෙම්පතිය. සෙම්පතිය වෙලා ඉපදුනේ සාරිපුත්තයන් වහන්සේ. අනේ රජතුමා ඒ ස්ත්‍රියට කැමති කිව්ව ගමම ස්ත්‍රිය රජතුමාට දෙන්න ඉදිරිපත් වුණා. ඔබ අපේ රටේ රජුරු මේ බිරිඳ අරන් යන්න. මහා බෝධිසත්වයෝ උමතු වෙන චරිතයකට පවා සාරිපුත්තයන් වහන්සේ සංසාරේ බැඳුන්නේ හේතුව සාරිපුත්තයන් වහන්සේ පතලා තිනවා ප්‍රේමයේ බැඳීම හටගන්න එපා අත්හැර ගන්න බැරි විදිහට කියලා. කොච්චරනම් කොල්ලෝ කොච්චරනම් කෙල්ලෝ විතරක් නෙවෙයි ගම්වල මේ වයසට ගියාය පවා අතෑර ගන්න බැරුව එකිනෙකා පිටිපස්සේම යමින් කතා බහ කරමින් අනේ මැනිකේ කියා ඔය ප්‍රේමයෙන් බැඳි මැරෙන වෙලාවෙවත් අතෑර ගන්න බැරුව ඉන්නවනේ. ඒ වෙලාවේ ප්‍රේමේ දෝෂ බැඳීමේ දෝෂ ආදරේ දෝෂ දැක්කානම් ඒ ප්‍රේමයට බැඳීමට හිත පිළිකුල් කරලා ඒ නිදහස් වීම පතනවා. එහෙම නෙවෙයි කෙනෙක් ආදරේ කරන කෙනෙක් නැති වුණාට පස්සේ මෝඩ ජනයා සසර ගැන දන්නේ නැති ජනයා එයාවම පතනවා. සමහරට තමන්ගේ නෝනා මැරුණා කියන්නකෝ මහත්තයා මැරුණා කියන්නකෝ අඩු වයසින් මැරෙන කර්මයක් එයාට තියෙනවා. ඉස්සර එක අඟනා එළුවෙක්ගේ හිස සින්දා ඒ අඟන සංසාරේ ඒ එළුවාගේ ලොම් ගානේ හිස කැපුම් ලැබුවා. ඒ අතීතයේ බන්දුල මල්ලිකා. එතකොට අර ඒ වගේ සමහර එතකොට එයාට තියෙනවනේ ලොම් ගානේ හිස කැපෙන එක. ඒ වගේ ජීවිත 5000 10000 අඩු වයසෙන් මැරෙන කර්මයක් එක්ක කෙනෙක් උපදිනවා. එයාට කෙනෙක් ආදරය කරනවා. ආදරය කළා කියනවා ඔය හැම ජීවිතේකම මගේ පුතා වෙන්න. ඔය හැම ජීවිතේකම මගේ ස්වාමියා වෙන්න. හැම ජීවිතේකම මගේ තාත්තා වෙන්න කිය පතනවා. එතකොට එයාගේ කර්මය තමයි ජීවිත 5000 ජීවිතේ ලක්ෂ ජීවිත කෝටි අඩු වයසෙන් මැරෙනවා. එහෙනම් ඒ පතන්නේ අඩු වයසෙන් පියා නැතිවීමේ ශෝකය කෝටි වාරයක් ඈත් පතනවා. දරුවනොත් පතනවා. දෙමව්පියොත් පතනවා. ඇයි පින්වත්නි මේ සසර දුකින් නිදහස් වෙන්න පතන්නේ නැත්තේ? ඇයි දුකින් නිදහස් වීම පතන්නේ නැත්තේ? මෙහෙම මේ එක එක්කෙනා මෙරි අඬා වැළපි යන සංසාරෙට අකමැති වෙන්න. වැටුණ වලෙන්ම ගොඩ එන්න. දැන් අපි කියමු ගෙදරක මිනිසයා නරකයි නම් උඹ වාගේ මිනිහෙක් එපා. ඔන්න පැතිල්ල යාගේ. තව මිනිහෙක් හම්බෙනවා වෙන විදිහකට වද දෙන එකේ. ඔන්න ගෑනු කෙනා හොඳ නැත්තම් පතනවා මේ ගෑණි නම් එපා. වෙන එකෙක් හම්බෙනවා. ඇයි ගානට චරිත ටික ඉන්නවනේ. මෝඩ ජනයා මෝඩ පැතුමින් යුක්තයි. ලාමක ජනයා ලාමක ප්‍රාර්ථනාවෙන් යුක්තයි. උතුම් ජනයා මෙහෙම පතනවා. මිනිහාගෙන් දුක් විඳින සංසාරයක් මට එපා. මිනිහාගෙන් දුක් විඳින සංසාරේ මට එපා. එයා සසරින් ඈතර වීම පැතුවා.
බිරිඳගෙන් දුක් විඳින සංසාරේ මට එපා. එයා සසරෙන් එතර වීම පැතුවා. ඈ බිරිඳගෙන් බැට කෑවත් ඔහු බිරිඳගෙන් බැට කෑවත් උතුම් කෙනෙක්. මිනිහගෙන් බැටකකා මිනිහලාගෙන් දුක් විඳින සංසාරේ එපා කියලා පතන කාන්තාවෝ පිරිමි නිසා අනේක දුක් විඳත් ඔවුන් උතුම් අය සසරෙන් නිදහස් වීම පතනවා. සමහර ළමා ලපටි දරුවෝ බීලා ඊළඟ නොසන්ඩාලකම් කරලා මෝනේ දැලි ගාලා පාර යන්න බැරි තත්ත්වයටපත් වුණාට පස්සේ මේ වාගේ උන් බඩේ තියාගෙන හිටියා නේද? මේක නම් එපා. සංසාරෙට තෝමුණ ගැහෙන්න එපා කියලා පතනවා. එතකොට ওই බඩට ආයේ සංසාරේ වෙන එකෙක් එනවා. ඒක කොයි වගේ කේද දන්නේ. අනුවන ජනයා අනුවන පැතුමින් යුක්ත වෙනවා. නුවණැති ජනයා කල්පනා කරනවා දරුවන්ගෙන් දුක් විඳින සංසාරේ එපා. පින්කම් කරද්දී ඒව පතන්නේ. මෙහෙම විඳවන සංසාරයක් එපා මට කියලා. ඊළඟට එක එක්කෙනාට නොහොඳ නෝක් අඩු. එකට සහෝදරයෝ විදියට ඉඳලා එකට යාළුවෝ වගේ ඉඳලා එකට නෑදෑයෝ ඉඳලා පස්සේ එක එක්කෙනාට නැහැ. සහෝදරයන්ට සහෝදරයෝ නැහැ. ඥාතීන්ට ඥාතීන් නැහැ. නං වනං කුරව් කියා ගන්නවා. එතකොට පතනවා තෝපියේපා තෝපියේපා කියලා. එතකොට වෙන අය හම්බ වෙනවා. එතකොට ඒ අය කොයි වගේ අයද දන්නේ නැහැ. අනුවන පැතුමින් යුක්ත වෙලා ඉසේ පතනවා. නුවණැති කෙනා කල්පනා කරනවා සහෝදරයන්ගෙන් දුක් විඳින ඥාතීන්ගෙන් දුක් විඳින සසර මට එපා. සසර එපා. හිතට වැදිලා ඒ කියන්නේ හිතට හොඳටම වැදෙන විදිහට කරන පැතුම එනවා සංසාරෙට. මම උදාහරණයක් කියන්න. එක්තරා රජ කෙනෙක් අතිශයින් සුරාවට ලොල් වුණා. සුරාවට ලොල් වෙලා සුරාවෙම හිටියා. බොනවා. හොඳට ඕන යාට මේ කටගැස්ම මස් මාංශ බෙදලා. ඒව නැතුව යාට හරියන්නේ නැහැ රජුරවන්ට. ඉතින් කුමකින් අඩුවත්ද මහරජුරුවනේ. දවසක් රජුරවන්ට පෝය දවසක ගෙනාපු මස් ටික කුසීහිටු බල්ලෙක් දැහැගෙන ගියා. උයන්න මස් නැහැ. පුම් පෝය දවසට රාජ්‍යෙත් මස් නැහැ. අරක් කැමිය දුවගෙන ඇවිල්ලා රජ බිසෝට කිව්වා බිසෝන් වහන්සේ මගේ ජීවිතේ ඔබතුමිය ළඟ. මොකද රාජපුරුෂය අරක් කැමිය. අනේ අද මස් නැහැ. රජුරෝ දැන් බීලා ආවට පස්සේ මම මොනවද දෙන්නේ? උඹට මං උපක්‍රමයක් කියන්න. අලුත උපන් අපේ දරු සිඟිත්තා ඉන්න රාජකුමාරයා. ওই රාජකුමාරයා අතට ගත්තට පස්සේ ওই රජුරවන්න මාවවත් මතක නැහැ. රාජ්‍යයත් මතක නැහැ. රජුරවන්ගේ එකම ලෝකේ පුත්‍රයා. ඒ නිසා මම රජතුමා බීලා ආවට පස්සේ මං දරුවා අතට දෙන්නම්. ඒ වෙලාවෙ උඹ කැමරන් වලින් කිව්වා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න රජතුමා බීලා ආපු වෙලාවේ බිසව ගිල්ල දරු පැටිය අතට දුන්නා. චූටි දරු පැටියා. එහෙම දීලා ඊට පස්සේ කිව්වා එහෙනම් බිසව අපි කමු කෑම ගේන්න. රාජ භෝජන අරන් වදලා. රාජ භෝජන අරන් ආවා. ඇස් ලොකු කරලා බැලුවා. මස් නැහැ. රජතුමාට පේනුණා මස් නැහැ. කොහොම මේකේ මස් කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමනි මස් නැහැ. ඈ යකෝ මේ රටේ මහරජා වෙලා මට කොහොමද ඒව නැති වෙන්නේ? අනේ අද නැහැ. ඒව නැති වෙන්නේ කොහොමද? එහෙනම් මේ කව් යාගෙන වර කියලා අතේ හිටපු දරුවගේ බෙල්ල කඩලා දුන්නා. පුත්‍රයාගේ බෙල්ල කැඩුවා. උයලා ගෙනත් දිය කියලා. බිසව එහෙම සීයේ නැතුව වැටුණා. රාජපිරුසියෝ සීයේ නැතුව වැටුණා. අනිත් ඔක්කොම ගල් ගැහුණා. ඊට පස්සේ රජතුමාට පුත්‍ර මාංශය උයලා ගෙනත් දිය කිව්වා. මාලිගාවේ එල්ලුම් කෑවා. උයලා ගෙනත් දුන්නා. රජුර හොඳට කාලා එහෙම නිදාගත්තා රාජපුටුවේ. උදේ වෙරේ හිඳලා ඇස් දෙක ඇරලා වටපිට බලනකොට බිසෝ කඩා වැටිලා මිහිල්ලේ ගඟක් කාපු බීපියව තියෙනවා. රාජපුරුෂයෝ ගල් ගැහිලා ඉන්නවා. ඇස් දෙක පිහදාගෙන ඇහුවා මොකද උනේ කියලා. මහරජතුමනි ඔබගේ පුත්‍රයා ඔබම කෑවා.
මාලිගාව හිල්ලුම් කෑවා. යටි ගිරියෙන් කෑ ගැහුව රජ්ජුරුවෝ පුත්‍ර ශෝකයෙන්. එදා පැතුවා ඇස් දෙක පියාගෙන වැටෙන උණු කඳුලේ පැතුවා පුතා පුතා කියලාවත් තේරෙන්නේ නැති වෙන්න මගේ හිත මුලා වුණේ සුරාවක් නිසාද? ඒ සුරාව මට එපා එපා එපාමයි කියලා. එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා සුරා බොන්න හිතෙන්නේ නැහැ. පුතා මරපු පාප කර්මයට නිරේ ගියා. පතපු පැතුමාවා එක ජීවිතයකවත් සුරා බිඳුවක් තොලේ ගන්න බෑ. ඒකට හිතෙන්නේම නැහැ. ඒ ජීවිතේම සුරා බිව්වේ නැති සංසාරෙම සුරා බිව්වේ නැති කෙනා කවුද කියලා දන්නවද? අපේ සාරිපුත්තයන් වහන්සේ. ප්‍රඥාවෙනුත් අග්‍ර වුණා. වැටුණ වලින්ම නෙමෙයිද ගොඩාවේ? වැටුණ වලින්ම ගොඩාවා. අම්මලාට තාත්තලාට නොකියා පැදුරටත් නොකියන් කෙල්ලු ගෙදරින් හොරින් පැනලා ගිහිල්ලා කාලයක් යනකොට මිනිහලා නිසා විඳවනකොට මං කරපු මෝඩකම් වලට මටම යසයි කියලා ප්‍රේතයෝ වගේ තමාටම වැරද්ද පටවගෙන සාප කර කර ගිනිගත් ගෙවල් වල අපායක ජීවත් වෙන ස්ත්‍රීහු සිටිනවා. එහෙම නෙවෙයි මේ විඳවන සංසාරයෙන් නිදහස් වේවා කියලා පතන්ට තමාට තමා සාප කරගන්නේ ප්‍රේතයෝ. මට හොඳයි මෙහෙම වුණ එක, මට යසයි මෙහෙම වුණ එක කියලා මම මේවා කියන්නේ ඇයි? මම මේ ගමේ හැම ගෙදරකටම ගිහිල්ලා තියෙනවා. මේ ගමේ මිනිස්සු විලාප තියෙන හැටි මගේ කන් වලට ඇහිලා තියෙනවා. පතන්ට සංසාරයෙන් නිදහස් වීම. අපේ ගමේ තියෙන ගෙයක් ගානේ දුක කිව්වනම් ඒකම වෙනම සංසාරයක්. වෙනම සංසාරයක්. ඉතින් මේකෙන් නිදහස් වෙන්න පතන්න. උත්තර හොයාගෙන ඉන්න එපා. සංසාරේ හැටි උමයි. අපි ගාවට ඇවිල්ලා මිනිස්සු කියනවා හඳුන්නේ මෙහෙමයි කියලා. හිතවත්කමට නෑදෑකමට අපි ටිකක් කතා කර හිටියට ඕවට සසර දුකින් නිදහස් වීම හැර වෙන විසඳුන්නේ. ඔබගේ ප්‍රශ්නයට වෙන විසඳුන්නේ සංසාරයෙන් නිදහස් වීම හැර. පතන්ට නම් එපා මේ සංසාරේ. පතන්ට නම් එපා සංසාරේ. ඔබ යමකින්ද විඳවන්නේ ඒ විඳවන තැනින්ම ගොඩ එන්න. මෙහෙම විඳවන සංසාරයක් එපා කියලා. පුළුවන් තරම් ධර්මයට ලං වෙන්න. දවසට එක බණපදයක් හරි අහන්න. ධර්ම දේශනාවක් අහන්න ඉඳගෙන අහන්න වෙලාවක් නැත්තම් රේඩියෝ එක හරි ඔහි දාලා තියන්න ලක්විරු ගුවන් විදුලි. රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න විදියක් නැත්තම් රූපවාහිනිය දාලා හරි තියන්න. තමන්ගේ පිනට ඔය කියන එක බණපදයක් හරි හිතට ගියොත් හරි. එක බණපදයක් හරි හිතට ගියොත් හරි. දැන් පියසේන මහත්තයාගේ වියෝයෙන් ඒ මහත්තයා මට සංසාරේ මේ ජීවිතේ කරපු යම් උපකාරයක් හරි මුල් කරගෙන එතුමා නැති වෙන්න කලින් මම සම්බන්ධ වුණා. එතුමා නැති වෙලා පැය 24ක් යන්න කලින් එදා කටින මහා පින්කම අඟුලිමාල මහසෑයි මට අසීල තමයි පණිවිඩය දුන්නේ. ඒතර මං කටින පින්කමේ හිටියේ අඟුලිමාල සෑයි. පැය 24ක් යන්න කලින් ශ්‍රී අඟුලිමාල මහසෑයි අපේ ගුරු දෙවිඳුන් ඇතුළු සකල සංගරුවනට දම් පුදා කටින චීවරයක් පූජා කරපු පින මං ඒ වෙලාවේ අනුමෝදන් කළා දෙනෝ දහක් මැද. ඒ සියලු කටින පින්කම් එක දිගට කරලා මම මේ කටින මාසේ මම කටින චීවර 13ක් සාංගික කළා. ආරාමෙන් ආරාමෙට ගිහිල්ලා. ඒ සියලු කටින පින්කම් වල අවසානයේ වැලිමඩ අසුපි අපේ කටින පින්කම්. ඒ වෙලාවෙත් ඒ සියලු පින පියසේන මහත්තයාට අනුමෝදන් කළා. ඔයාලා අද ඥාතින් විදියට දුන්න පින වගේ 10000 ගුණයක් විශාල පින මම තනියෙන් පැය 24ක් යන්න කලින් අනුමෝදන් කළා. ඒ පියසේන මහත්තයා මොහොතක් හරි අර ධර්මයට කැමති කෙනෙකුට උපකාරයක් කරපු
ආනිසංස. පැහැදිලිද මම කියන එක? ආනිසංස. ඔබත් ධර්මයට කැමති වෙන්න. ඒ ආනිසංස එනවා. ඒකයි චත්තම් මහන්තං යථාවස්ස කාලේ කියන්නේ. වැස්ස කාලේට මහ කුඩයක් වගේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ. ධර්මීය විසින් ධර්මයේ රකින්න කෙනාව ආරක්ෂා කරනවා. ධර්මයට කැමති කෙනාව ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබ ගොඩාක් ධර්මයට ආස කරන්න. ධර්මයට කැමති වෙන්න. ධර්ම දේශනා අහන්න. එක පින්කමක්වත් මග ඇර ගන්න එපා. පින්කම් මග ඇරෙනකොට හිතන්න පින්කම් වලට යන පින නැති නිසයි කියලා තව තව පින් කරන්න. තව තව කුසල් කරන්න. යමකින්ද විඳවන්නේ, යමකින්ද දුක් විඳින්නේ, ඒකෙන්ම සසරේ පා කරව ගන්න. අපි වෙන්නේ මිනිස්සයයි පා කර ගන්නවා. අපිට එහෙමනේ වෙන්නේ. අභූත චෝදනාවක් අපිට කළොත් කවුරු හරි කෙනෙක් අපි නොකරපු වැරද්දක් අපිට පටවලා ඔන්න බයිනවා, කතා හදනවා, කැලෑ පත්තර ගහනවා. එතකොට අපි ඒ මිනිස්සයා එපා කියලා ඒකට දෙස් දෙවොල් තියා ඉන්නවා. එහෙම නෙවෙයි. අභූත චෝදනා විඳ යන සසර මට එපා කියලා සසරවම එපා කරව ගන්න. එනිසා පින්වතුනි, නුවණැති කෙනෙක් මෙහි සිටිත් නම්, මොලේ තියෙන කෙනෙක් මෙහි සිටිත් නම් මං කියන දේ වැටහෙවා. විඳවන දේම සසර එපා කරව ගන්න. ඔයාලත් මැරිලා දරුවන්ට ඉඩම් කඩම් වලට තියෙන පෙරේතකම් වලට ආයෙත් මැරිලා මල පෙරේතයෝ වෙලා ආවොත් එහෙම බෝතල් වලට දාලා මොහොඳට ගඟට පොකුණට දමාවේ. සෝනට ගෙට ගහලා දමාවේ. දුම්මල ගගහ බෙර ගගහ පන්නා දමාවේ. ආයේ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ නෑදෑයෝ කියලා බලන්නේ නැහැ. කෙනෙක් මැරිච්ච ගමන් අද කාලේ ඊළඟට එන කෙනාට සැකේ තමයි. එයිද දන්නේ. ඔයාලට අපි කියමුකෝ අපේ අම්මා පින් කරනවා නම් අපේ අම්මා මැරුණාට පස්සේ මට හිතෙන්නේ ආයෙත් දන්නේ නැහැ කියලා. මම දන්නවා දෙව්ලොව යන්න ඇති. සැකයක් නැහැ. ඒ බය අපිට නැති උනේ ඈ පින් කරපු නිසා. ඈ කුසල් කරපු නිසා. දරුවෙක් බුද්ධ ශාසනයට පූජා කරපු නිසා. ඔයාලටත් ඒ බය නැති වෙන පින්කම් කරන්න ඕන. මෙහෙම පින්කම් කළා තියෙනවා, මෙහෙම කුසල් කළා තියෙනවා. එයානම් මැරුණාට පස්සේ නරක තැන කියන්නේ බය නැතුව ඉන්න පුළුවන්. දැන් සමහර අය මැරුණාට පස්සේ අන්න කළු පාට ඡායාවක් ගියා කියනවා. බයයි. ඇයි ඉන්න කාලේ පින් කරලා නැහැ. හොඳ දේවල් කළා නැහැ, බයයි. නිතර ධර්මය අහනවා නම්, නිතර පින්කම් කරනවා නම්, නිතර මේ සසර එපා කියනන් ඉන්නේ. ඒ වාගේ කෙනෙක් මැරුණාට පස්සේ බය නැහැ. දැන් ඇයි මට මේක දුන්නේ නැහැ, මට මේක කළා නායක වෙලා එන්නේ කියලා කියනවා. මේ ගැරන්ටි ගියත් ඊට පස්සේ අරුන්දා මැරුණාට පස්සේ ගැරන්ටි ගියත් අන්න ණය කළු පාටයි. අරය ඔය. ඊට පස්සේ ගෙයි මුල්ලේ තියෙන මෝල් ගහත් පේනවා. පෙනේ පුප්පගත්ත නායක වගේ. හිතේ සැකේට. ඔයාලා මැරුණාට පස්සේ ඉන්නේ උන්ට බය දෙන්න එපා. මැරිලත් බය දෙන්න එපා. ඒක ඔයාලගේ සසරට බලපාන. අපිට ඇස් දෙක පියාගෙන කියන්න පුළුවන් මෙයා නම් මැරුණාට පස්සේ හොඳ තැනක කියලා. ඒ වගේ චරිතයක් හදාගන්න. අපි ගම් වලින් දෙව්ලොව උපන් කෙනෙක් ගැන අහන්නවත් නැහැ. ඔයාලවත් මේ වැටිච්ච තැනින් ගොඩ එන්න. පැහැදිලිද? ඒ නිසා වැටුණ වලින් වැටුණ තැනින්ම සසර එපා කරගෙන ගොඩ යන්න කියන බණපදේ තමයි ඥාතීන්ට මා කරන දහම් සංග්‍රහය. ඒ නිසා දිවි තිබෙන තුරු, නිවන් දකින්න තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු, නිවන් දකින්න තුරු මම සිරිසත් ධර්මයේ සරණ යනවා කියලා හිතන්න.
දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතා. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු ශක්ති පමණින් සිල් ගුණ දන් රකින්නවා කියලා හිතට ගන්න. විඳවන හැම මොහොතකම විඳවන සසර එපා කර ගන්නවා කියලා